කරන්න ඕන හොඳම දෙයක්. මොකද්ද? කවුරු හරි ඔයගොල්ලන්ට ඇවිල්ලා බනිනවා නම් මෙන්න මේ දේ කරන්න. බැනලා ඉවර වෙනකන් වචනයක්වත් කියන්නේ නැතුව අහගෙන ඉන්න. තේරෙනවද? බැනලා ඉවරනකන් වචනයක්වත් කියන්නේ නැතුව අහගෙන ඉන්න. එහෙම නිශ්ශබ්දව ඉන්නකොට වැඩි වෙලා බනින්න බෑ. තේරෙනවද? නිශ්ශබ්දව ඉන්නකොට මොකද වෙන්නේ? වැඩි වෙලා බනින්න බෑ. අපි වචනයක් හරි අපේ කටෙන් එළියට ගියපු ගමන් මොකද වෙන්නේ? ඒක එල්ලිලා ආයෙ බනිනවා. තේරෙනවද? අපි මොකද කරන්න ඕනේ? වචනයක්වත් කියන්නේ නැතුව නිශ්ශබ්දව අහගෙන ඉන්න. එතකොට වැඩි වෙලා බනින්න බෑ. තේරුණාද? බැනලා ඉවර වෙනවනේ. ඉවුනාට පස්සේ මොකද කරන්න ඕනේ? මොන හරි කියන්න ඕනේද? එහෙම කියන්න යන්නත් වචනයක් හරි පිට කරොත් මොකද වෙන්නේ? ආයෙත් එනවා. නේද? කවදා හොඳට මතක තියාගන්න. කාට හරි තරහින් වෛරයෙන් දෝෂාරෝපණය කරන කාට හරි වචනයෙන් තව කෙනෙක්ගේ හිතක් රිද්දන කෙනෙක් ඒ කෙනාගේ හිත මනස උසස් මනසක් නෙමෙයි. තේරෙනවද? ඒ කෙනාට තියෙන්නේ පහත් පටු මනසක්. අපි ඒ තැනටපත් වෙන්න ඕනේද? අපි ඒ තැනටපත් වෙන්න ඕනේ නැහැ. නේ? කාගේවත් තරහක් නිසා අපි තරහ ඇති කරගන්න ඕනේ නැහැ.